සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තමයි මගේ channel එකේ 2026 අවුරුද්දේ මුලින්ම දාන වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් software development සහ full stack development කරන අයට අත්‍යවශ්‍ය වෙන IntelliJ IDE එක 100%ක් free විදියට download කරගන්නේ කොහොමද, setup කරගන්නේ කොහොමද, ඒ වගේම lifetime free license එක active කරගන්නේ කොහොමද කියලා step by step මේ වීඩියෝ එකේ මම පැහැදිලි කරනවා. මේ ID එකෙන් ඔයාලට front end සහ back end development දෙකම කරන්න පුළුවන්. support කරන languages විදියට ගත්තොතින් Java, HTML, CSS, JavaScript කියන language වලටත් JavaScript base වෙලා හැදිලා තියෙන front end, back end framework සහ library වගේ දේවල් ඊට පස්සේ Java base වෙලා හැදිලා තියෙන Spring Boot වගේ back end framework සහ libraries වලට මේ IDE එක support කරනවා. මීට අමතරව මේ IDE එකේ features ගත්තොතින් auto completion, intelligent code suggestions, debugging tools, refactoring tools වගේ features ඔයාලට ලැබෙනවා. ඒ නිසා ඔයාලගේ software development සහ full stack development වැඩ කටයුතු ඉතා ඉක්මනින් සහ පහසුවෙන් හොඳ quality එකකින් කරගැනීමේ හැකියාව මේක use කරාම ඔයාලට තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ IDE එක setup කරගන්නේ කියලා. මෙතන ඉඳන් ඔයාලා වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යෙන් බලන්න. ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකේ එක කොටසක් හරි මිස් වුණොත් ඔයාලට මේ වැඩේ හරියට කරගන්න බැරි වෙයි. මුලින්ම ඔයාලා මගේ මේ සයිට් එකට එන්න ඕනේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ලින්ක් එක දාලා තිනවා. ඒ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලා මගේ මේ සයිට් එකට එන්න. ඊට පස්සේ ඔයාලා වීඩියෝ එකට අදාළ කන්ටෙන්ට් එක සර්ච් කරගන්න. සර්ච් කරගෙන ඉවරලා ඒකේ තියෙනවා ඔයාලට රිසෝස් ඩවුන්ලෝඩ් කරගන්න බටන් එකක්. මේ get resources කියලා තියෙන බටන් එක මේක ක්ලික් කරගන්න. මේ විදියට ක්ලික් කරගද්දි ඇඩ් එනවා. ඒ ඇඩ් ටික මේ විදියට ස්කිප් කරගන්න. ඇඩ් තුනක් ලෝඩ් වෙයි. ඒ ඇඩ් තුන ස්කිප් කරලා හතරවෙනි පාර ක්ලික් කරද්දි ඔයාලට මේ විදියට රිසෝසස් ටික ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් එන කියන බටන් එක එනවා. මෙන්න මේ විදියට මේ බටන් එක ක්ලික් කරලා zip ෆයිල් එකක් විදියට මේක ඩවුන්ලෝඩ් කරගන්න. IntelliJ IDE එකේ zip ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලා ඒ zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. එක්ස්ට්‍රැක්ට් කරගෙන ඉවර වෙලා ඒක ඇතුලේ තියෙනවා IntelliJ IDE එකේ installer එක. මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. මේ IntelliJ IDE එක සාමාන්‍ය software එකක් install කරන විදිහටමයි install කරන්න තියෙන්නේ. ඔයාලා මුලින්ම මේ next කියන බටන් එක ක්ලික් කරගෙන මේ default select වෙලා තියෙන path එකට install කරගන්න ඕනේ. මේක ඔයාලා වෙනස් කරන්න යන්න එපා. environment variables setup වෙද්දී errors එන්න පුළුවන්. ඒක නිසා මේ තියෙන default path එක වෙනස් කරන්න යන්න එපා. මේක මේ විදිහටම තියලා install කරන්න. next ඊට පස්සේ මෙතන තියෙනවා shortcut එකක් හදාගන්න IntelliJ IDE එකේ. IntelliJ IDE එකේ bin file එකේ environment variable එකක් setup කරගන්න. ඒ ටික එකක් දාන්න. ඊට පස්සේ use කරන languages මම මෙතෙන්දී Java, Groovy කියන language දෙක තමයි use කරන්නේ ගොඩක් දුරට. ඒක නිසා මම ඒ දෙකට ටික් එක දාගන්නවා. ඊට පස්සේ next කරගන්න. install කියන බටන් එක ක්ලික් කරලා සාමාන්‍ය විදියට install කරගන්න. මේ installation part එකට ටික වෙලාවක් යන නිසා මම මේක skip කරලා install වුණාට පස්සේ එතන ඉඳන් නැවතත් වීඩියෝ එක පටන් ගන්නවා. දැන් මගේ IDE එක install වෙලා ඉවරයි. මෙතනදී අහනවා ඔයාලගේ PC එක restart කරන්නද එහෙම නැත්නම් පස්සේ restart කරන්නද කියලා. මේ IDE එකේ environment variable setup කරපු නිසා අනිවාර්යෙන් PC එක restart කරගන්න ඕනේ. ඔයාලා මේ restart now කියන එක දෙන්න. මම මෙතනදී restart now දෙන්නේ නැහැ. මම මේ වීඩියෝ එක කරන නිසා මෙතනදී මම finish කරගන්න. ඊට පස්සේ මෙන්න මේ icon එක තියෙනවානේ IntelliJ IDE එකේ. මේ icon එක right click කරලා file location එකට එන්න ඕනේ. එතකොට bin file එකේ location එකට එනවා IDE එකේ. මෙතන තියෙනවා JA net filter කියලා zip file එකක්. මේ zip file එක extract කරගන්න ඕනේ. අර open location වලින් ආපු bin folder එක ඇතුළට මේ විදියට extract කරගන්න. extract කරගෙන ඉවර වෙලා මේක close කරගන්න. extract කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ net filter කියන folder එක ඇතුළට ඇවිල්ලා මේකේ script කියන එක ඇතුළට යන්න. ඒක ඇතුළට ඇවිල්ලා මෙතන තියෙනවා install current user VBS කියලා file එකක්. මේ file එක double click කරලා run කරගන්න. මෙතනදී මේක okay කරගන්න. පොඩි වෙලාවක් ගියාට පස්සේ done කියලා message එකක් එයි. ඒ කියන්නේ ඔයාලගේ සම්පූර්ණ environment variables setup වෙලා අවසానයි කියලා. ඊට පස්සේ ඔයාලා PC එක restart කරගන්න. ඊළඟට මෙතන instructions කියලා text file එකක් තියෙනවානේ. මේ text file එක ඇතුළට ඇවිල්ලා යටට යද්දි තියෙනවා license server කියලා URL එකක්. මේ URL එක copy කරගන්න මේ විදියට.
copy කරගෙන ID එක double click කරලා ඔයාගේ ID එක open කරගන්න. මෙතනදී අහනවා IntelliJ ID එක setup කරලා තිබුණා නම් ඒකේ තියෙන configurations import කරගන්නද කියලා. මම දැන් කරන්න යන්නේ නැහැ. ඔයාලට එහෙම එකක් තියෙනවා නම් මෙතන choose කරගන්න පුළුවන් පළවෙනි option එකට ගිහිල්ලා මම මෙතනදී එහෙම කිසි දෙයක් import කරගන්නේ නැහැ. okay කරගන්නවා. ඊට පස්සේ license server කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන server address කියන එකට ඔයාලා copy කරගෙන ආපු URL එක paste කරගන්න මේ විදිහට paste කරගෙන test connection කියන එක දෙන්න. connection successful කියලා පෙන්නුවට පස්සේ ඔයාලා මේක active කරගන්න ඕනේ. මේක close කරගන්න. දැන් ඔයාලට පුළුවන් ඕනිම project එකක් හදන්න, plugins එකක් install කරගන්න. අපි Java code example එකක් අරගෙන බලමු IntelliJ IDE එක හොඳට වැඩ කරනවද කියලා. මෙතනින් new project වලට ගිහිල්ලා මම මෙතනදී empty project එකක් හදා ගන්නවා. මෙතන මම text කියලා දෙනවා. මෙතනින් ඔයාලගේ project එක save වෙන්න ඕන තැන දෙන්න. මම මෙතනදී මේ default තියෙන තැනම දීලා create කරගන්නවා. මම මෙතනදී Java file එකක් හදා ගන්න යන්නේ. new ගිහිල්ලා Java class කියන එක select කරගෙන මෙතන මම නමක් ගහනවා main කියලා. මේක තමයි main machine එක තියෙන class එක. මම මෙතනදී මුලින්ම main machine එක හදලා පොඩි system.out එකක් දාගන්නවා. is out කියලා ඔය විදිහට සජෙෂන් එකක් එනවා. මේක ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට print statement එකක් එනවා. එහෙම නැත්නම් ඔයාලට system.out.println ඔය වගේ සරල විදිහට ඉක්මනින් කෝඩින් කරගන්න පුළුවන් මේ IDE එකේ ගොඩක් සජෙෂන්ස් ලබා දෙනවා. මම මේක මෙතනදී එකක් දාලා පොඩි print එකක් දාගන්නයි යන්නේ. මෙතන මම hello අමිලු කියලා දාගෙන මේක අපි එකපාරක් console එකේ print කරගන්න යන්නේ. ඔයාලට මෙතන මෙන්න මේ ක්ලික් කරලා ඔයාලට මේ කෝඩ් එක run කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ right click කරලා මෙතන තියෙනවා run main කියලා එකක්. කියන්නේ main කියන class එක තුල තියෙන main machine එක execute කරන්න කියලා තමයි මෙතෙන්ද කියන්නේ. මම දැන් මේක execute කරගන්නවා. මෙතනදී ඇවිල්ලා තියෙනවා console එකේ print එක වැදිලා තියෙනවා hello තමිදු කියලා. ID එක වැඩ කරනවාද කියලා ඔයාලට සරල උදාහරණකින් පෙන්නුවා. මේ විදිහට ඔයාලට ලොකු ප්‍රොජෙක්ට් එකක් වුණත් ඉතා ඉක්මනට කරගන්න පුළුවන් මේ ID එක යූස් කරලා. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.